Hello everyone, hope you guys doing well. Let's go with me to Dubai Mall to see what are the places we can visit in Dubai Mall as a tourist. ඉතින් දුබයි මෝල් එකට එන්න ගොඩක් අමාරු නෑ. ඔයගොල්ලන්ට මෙට්‍රෝ එකෙන් බැහැලා පයින් එන්න දුර තමයි දුබයි මෝල් එකට තියෙන්නේ. ඉතින් අපි දුබයි මෝල් එකට යන්න කලින් බර්ජ් ඛලීෆා ඒරියා එකට ආවේ හවස මෙතන මාරම ලස්සන නිසා. ෆොටෝස් ගහන්න, කන්න බොන්න මේ හැමදේම මෙතන ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට මෙහෙට ආවොත් බර්ජ් ඛලීෆා টොප් එකට යන්න පුළුවන්. බර්ජ් ඛලීෆා view එක, water fountain show එක, ඒක රෑ 7න් 8න් විතර පස්සේ පටන් ගන්නෙ. ඒ වගේම underwater zoo එකක්, තව ස්කේටිං කරන්න, real cinemas, China town, shopping, food court ඒ හැමදේම තියෙන ලක්සරි ප්ලේස් එකක් තමයි මේක. ඉතින් අපි මේ ටික බලලි ඉවරලා ඇතුළට යනකොට අපි දැක්ක ලස්සන ඩාන්ස් එකක් තියෙනවා. අපි ඒකත් බලමු. ඔන්න ඉතින් අපි අපේ ලන්ච් එක ගත්තා. මේ ඩාන්ස් එක බලලා ඉවරනාට පස්සේ චයිනීස් ඩ්‍රැගන් පැලස් එකේ ෆුඩ් කෝට් එකේ තියෙන එකෙන් අරගෙන එන ගමනේ මේ ස්වීට් ලාන්තේ දැක්කා. ඉතින් මේ ගොඩාක් කෑම හදලා තියෙන රට ඉන්දි, කැෂූ, ආමන්ඩ්, පිස්ටාචියෝ වලින්. ඉතින් මේවා ගොඩාක් පැණි රහයි. ගත්තරත් කන්න බැරි තරම පැණි රහයි. ඉතින් ඩුබයි කියන්නේ ඔයගොල්ලන්ට ලක්සරි shopping experience එකක් ගන්න පුළුවන් රටක්. ඉතින් ඩුබයි මෝල් එකට එන්න අමතක කරන්න එපා මෙහි ආවොත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා waterfall එක බලන්න. waterfall එකත් ඔන්නම බලාගෙන ඉතින් ගොඩාක් රෑ වෙන්න කලින් යන්න ඕන නිසා ඉක්මනට ගියා China town එක පැත්තට. ඒ අතර වාරේ මේක දැක්කා. ඉතින් රෝල් සපොට් දාන් යන්න කැමති කට්ටියට ඕන තැනක් තියෙනවා. මෙහි ආවොත් ඇවිල්ලා යන්න. China town එකට ගියා බලන්නකො මේක ලස්සනයි. ඉතින් ඔන්නම තමයි අද වීඩියෝ එකේ තියෙන මාබල් වලට ගොඩාක් thank you. ඉතින් ගෙදර යන්න හදන්නේ. එහෙනම් bye bye.